අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා නැත්නම් SEN special education needs මේ නිර්වචනය කරනවා ඉගෙනීමට හෝ ඉගෙනීමට ප්‍රවේශ වීමට සම වයසේ දරුවන්ට සාපේක්ෂව යම්කිසි දුෂ්කරතාවලට මුහුණ දෙනවා නම් අභියෝගයක් වෙනවා නම් අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා නැත්නම් SEN special education needs මේ නිර්වචනය කරනවා ඉගෙනීමට හෝ ඉගෙනීමට ප්‍රවේශ වීමට සම වයසේ දරුවන්ට සාපේක්ෂව යම්කිසි දුෂ්කරතාවලට මුහුණ දෙනවා නම් අභියෝගයක් වෙනවා නම් සාමාන්‍ය සැලකන්නේ වයස අවුරුදු 25 දක්වා දරුවෙක්ගේ අන්න ඒ දරුවා මේ කියන special educational needs නැත්නම් අධ්‍යාපන විශේෂ අවශ්‍යතා කියන ක්ෂේත්‍රයේ අවධානයට ඒ ක්ෂේත්‍රයට ගොනු කිරීමට යෝජිත කෙනෙක් බවට පත් වෙනවා. අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් හැටියට යෝජිත තත්ත්වයට පත් වෙනකොට අපි නිර්වචනය යටතේ අපි කිව්වට ඉගෙනීම සහ ඉගෙනීමට ප්‍රවේශ වීමේ ගැටලු තියෙනවා කියලා කිව්වට බොහෝ විට මේ ගැන අවධානයට ලක්වීම සඳහා බොහෝ විට කටයුතු කරන්නේ පාසලේ ලකුණු අර අසමත් නැත්නම් ලකුණු 30ට 35ට වඩා අඩු වෙනකොට එයා ඉගෙනීමේ ගැටලුවක් අභියෝගයක් තියෙනවා කියලා බොහෝ අය කල්පනා කරලා එතකොට තමයි යොමු කරන්නේ. නමුත් අපි හිතන්නට අවශ්‍යයි විශේෂයෙන්ම මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ලකුණු 190 දිහාට ගන්න පුළුවන් දරුවෙක් ලකුණු 50 ගන්නවා නම් ලකුණු 75 විතර ගන්න පුළුවන් ළමයෙක් ලකුණු 40 දිහාට ගන්නවා නම් සහ ලකුණු 50 ගන්න පුළුවන් කෙනෙක් ලකුණු 25 ගන්නවා නම් ඒ සියලු දෙනා මේ තියෙන අධ්‍යාපනය අවප්‍රමාණයෙන් තමන්ගේ ප්‍රශස්ත මට්ටමින් පල්ලෙහාට ගිහිල්ලා තමන්ගේ කටයුතු පෙන්눔 කරන දරුවෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා academic underachievement. ඒ කියන්නේ දරුවාගේ හැකියාවට සාපේක්ෂ නිපුණතාවයට සාපේක්ෂව දරුවා නිරූපණය කරන්නේ ඊට වඩා අඩු ලකුණු මට්ටමක්. කෙසේ නමුත් අපි ලෝකයේ පුරාම අසමත් කියන කණ්ඩායම අපි ගත්තොත් එහෙම කියන්නේ ලකුණු 30ට 35ට අඩු අය ගත්තොත් එහෙම ඒ ගොඩේ කණ්ඩායම් දෙකක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ තමයි ඉගෙනීම අභියෝගයක් වන ඉගෙනීමට සම්බන්ධ අනිකුත් ස්නායු සහ වර්ධන කාරණා සම්පූර්ණ වෙච්ච නැති දරුවෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැති දරුවෙක් අනිකුත් කාරණා නිසා ලකුණු අඩුවෙන් නිරූපණය වුණා වෙන්නට පුළුවන්. අධ්‍යාපනයේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ සමහර විට ඒ තියෙන දුර්වලතාවය සාමාන්‍ය කෙනෙකුටත් අපිටත් පේන තරමට හැමෝටම පේන තරමට හොඳින් නිරූපණය වෙනවා වෙන්න පුළුවන්. සමහර කාරණා ඇගයීමකට ලක් කරන තෙක් සැඟවී තියෙනවා වෙන්න පුළුවන්. මොනවද මේ හොඳින් නිරූපණය වෙන ඒවා? මොනවද මේ සැඟවී අධ්‍යයනයකට ලක් කරලා ඇගයීමකට ලක් කිරීමකින් පමණක් හොයාගන්න පුළුවන් කාරණා මොනවද කියන දේ දැනගන්නට අවශ්‍යයි. කෙසේ නමුත් මම ඉස්සෙල්ලත් කිව්වා අධ්‍යාපන විශේෂ අවශ්‍යතා කාණ්ඩ 4කට නීතිමය වශයෙන් හඳුනාගෙන තියෙනවා.